මොකද වෙන්නේ ජනුවක සුරක්ෂාව සාදරයෙන් පිළිගන්නවා. අපුඩ් නිර්මාණයක් කරලා තියෙනවා. අපි ඒක සිලවන් මැෂින් වල නිර්මාණය කරලා තියෙනවා. අද ඒ ගැන පොඩ්ඩක් රිවිව් එකක් කරන්න තමයි ආවේ. එතකොට මේ තියෙන්නේ අපේ පළවෙනි සිලවන් මැෂින් එක. මේක වෙන්නේ කුරුම් තලන එක. කියන්නේ අපි ගලවන එක නෙමෙයි සමහරක් කට්ටිය යනවා මේකෙන් කුරුම් ගල තැලිලම මේ ගාවේ පොත්තත් එක්කම ගලලා කියලා නෑ. මේක වෙන්නේ දැන් මේක අපි මේ ගලවන්න පුළුවන් විදිහ තමයි හදලා තියෙන්නේ. අරන් යන්න පස්සේ විදිහට සමහරක් කට්ටිය කරන්නේ මෙතනින් මෙහෙම පාස්සලා මෙතනුත් පාස්සලා එතකොට මෙතනිනුත් පාස්සලා ඔය මේ ජොයින්ට් ටැංක් තියෙන තැන් වලින් පාස්සනවා. එතකොට කොහෙවත් අරන් යන්න බෑ. අපි ඒක හදලා තියෙන්නේ අරන් යන්න පස්සේ විදිහට. දැන් මේක මෙතනින් මෙහෙම කරලා මෙතන මේ පොල්ල මෙහෙම කරලා ගලවන්න පුළුවන් මේකේ. එහෙම. මෙහෙම කරලා ගලවලා ඇතුළට දාන අරන් යන්න පුළුවන්. හරි එතකොට ඇත්තනකොත් මේකෙන් අත කියන අසාමාන්‍යයෙන් කුරුඳු තරන්නේ තරද්දී අපි අතින් තමයි තරන්නේ. අතින් පිත්තල බටයක් මෙතන පිත්තල බටයක් මේක අතර අරගෙන අතින් තමයි මෙහෙම මදින්නේ ගහ. හරිද? එතකොට අපි අත්‍රි දෙනවා. එතකොට මේක එහෙම කිසිම මේකක් නැහැ. මේක අකුලන්න බැරි එක. එතකොට මේක 23500ක් වෙනවා. එතකොට අපිට කතා කරලා ගන්න පුළුවන් ගාන අඩු කරලා අපි දුර නම් පොඩ්ඩක් ගාන අඩු කරනවා. ඒතකොට මේක 23500ක් වෙනවා. මේක තනිකර පිත්තල. එතකොට මේක ක්‍රියාව වෙන්නේ මෙහෙම. එන්න මේකට අපි දාන්න ඕනේ නේ. හරි ඊට පස්සේ මෙහෙම නට්ටේ දාලා මේක තද කරගන්න ඕනේ. මේක නැත්තම් එළියට පයින් හින්දා. හරි මම දැන් ගත්තා මේ වගේ කුරුඳු ලීයක් මේක නම් දිරලා තියෙන්නේ. ඔයාලා මම ගත්තේ මේ ගැටත් එක්ක තියෙන ලීයක් හොඳට පෙන්වන්න ඕන හින්දා. හරිද? ඒකට ඇත්තටම මේක බර නෑ. සාමාන්‍ය කිලෝ 9ක් හෝ 9මාරක් 10ක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේක හිටගෙන තලනවා. මේක ඉස්සුවා. මේ ගාන උස ගහත් තල දාන්න පුළුවන් මේකට. හරිද? මෙන්න මේ ගාන උස. මේක මෙන්න එහෙම අත ඇරියා. මේක අපිට දෙන්නේ එහෙම ඉස්සරහට පස්සට කරන්න. එතකොට මේ ඉස්සල බඩ දෙක කරනවා මේ. අපිට අනික ඇඩ්ජස්ට් කරන්න ඕනේ නැහැ මේක ඔටෝ ඇඩ්ජස්ට් කරනවා මේක. කියන්නේ අපිට මේක ගැටයක් තිබ්බොත් එහෙම දාන්න ඕනේ. මේකනේ. ඒක දාපු ඔටෝ ඇඩ්ජස්ට් කරනවා. මේක කොහොමද මේක උඩින් ඉස්සරහින් පොඩි බරක් තියා ගන්න ඕනේ නැත්නම් ඉස්සරහට එනවා. මෙහෙම තමයි එකකින් වෙන්නේ. කොහොම තමයි තරන්නේ. ඒකට අපිට දැන් මේක weight එක මදි නම් ගහ තැලෙන්නේ නැත්නම් මේක වෙන්නේ මේ ස්පින් එක ඉස්සුවා. මේ නට් එක තද ගන්න තියෙන්නේ. මේ අනේ තද කරපුවම weight එක වැඩි වෙනවා ගන්න. මෙන්න එහෙම තමයි ඒක මේ weight එක වැඩි කරන්නේ. ඒතකොට මේක වෙන්න එහෙම දාපුවම ආයෙත් හොඳට සුපිරියටම තැලන ගහ. කියන්නේ මේක නම් දැන් තැලෙන්නේ නැහැ. මම වීඩියෝ එකක් දාන්නම් අපේ කස්ටමර්ස්ලා වගේ තලන එක. එතකොට මේක තමයි අකුලන මැෂින් එක. හරිද? එතකොට මේක මෙන්න එහෙම තමයි මේක මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා අකුලන යන්න තියෙන්නේ ඕන තැනක. මේ අර වගේ උස නැහැ. එතකොට මේක ක්‍රියාවලිය වෙන්නේ මෙන්න එහෙම කරලා මේකේ ඔන්නෝ ලොක් එකක් කරනවා. හරිද? ඊට පස්සේ දැන් මම ළඟ ඇන දෙකක් නැහැ පෙන්නන්න. මේක මෙතනින් මේ මෙතන තියෙන ඇණයක් මෙතන මේ 10 ඇණයක් දාලා මේ අපි ඇණ දෙනවා ෆ්‍රී. මේක තව හදලා නැහැ බාගෙට හදලා තියෙන්නේ. මේ අකුලන එකේ ක්‍රියාවලිය ඒක තමයි. මේක ඕන අපිට මේ කෑල්ල ගලවලා අතට අරන් වෙනම ගන්නත් පුළුවන්. මේක මෙහෙම ලොක් එකක් වගේ දාලා තියෙනවා මේ. දැන් මෙතනින් හරියට යන්නේ චුට්ටක් තද කරපුවම ලොක් එකක් වෙනවා. ඊට පස්සේ මෙතනින් 10 යණයක් දාලා හොඳට තද කරගන්නවා. අපි අතුරුකුත් දෙනවා ඒකට ෆ්‍රීම දෙනවා. එතකොට මේකෙත් අර විදිහට නවදින්නේ මේක මෙහෙම කරලා මේ උස්සන් තියෙන්නේ. මෙන්න මේක වැටෙයි ඉන්න. මේකත් මේ ඉස්සරහා විදිහට මේ හරිද? එතකොට මේකේ ඒ ක්‍රියාවලිය තමයි මේකෙත් අර ස්ක්‍රීන් එක weight එක දාලා මේකේ පිත්තල බර දෙක නම් හයි කරලා නැහැ. මේක ඕඩර් එකට ආපු එක මේ ඒක අපිට මේ තව හදා ගන්න බැරි වුණා. ඊට පස්සේ මේක වෙන්නේ එහෙම නැමුවා අරන් ගියා. හරිද? එතකොට මේක වෙනවා මේක 26500ක් වෙනවා. එතකොට මේක විශේෂයක් තමයි අකුලන එක. ඒක අරන් යන්න පුළුවන් ඕන තැනක අරන් යද්දි. ලයිෆ් ටයිම් වොරන්ටි එකක් දෙනවා දෙකටම. ඇත්තටම කිව්වොත් වගකීමක් දෙනවා. කාට සමහර කට්ටිය දන්නේ නැහැ මොකක් කරුණොත් එම රේසරයක් ගැලුනොත් එහෙම හදාගන්න. එහෙනම් මේ දෙකටම ලයිෆ් ටයිම් වොරන්ටි එකක් දෙනවා. එතකොට
අපේ කොන්ටැක්ට් නම්බරය මම දාලා තියන්නම් පේන ඩිස්ප්ලේ එකේ දාලා තියන්නම් කොන්ටැක්ට් නම්බර එක. ඔයාලට ඕන මැෂින් එකක් කියන්න අපි ඔන්ලයින් ඩිලිවර් කරනවා. ඔන්ලයින් ඩිලිවර් කරද්දී පොඩ්ඩක් ගණන් එහෙ මෙහෙ වෙනවා. ඔයාලට ඇවිල්ලා බලලා ගන්නත් පුළුවන්. අපි මාතලේ යටවත්තේ. එතකොට අපි දැන් ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. අපි කස්ටමර්ස්ලා මෙන්න මේ මැෂින් එක තමයි ගොඩක්ම යන්නේ. ඒ කියන්නේ මේ කට්ටිය ගෙවල් වලම තමයි තියන තරන්නේ ගොඩක්ම මැෂින් එකේ. මම ඔයාලට මේ කස්ටමර්ස්ලා දාන වීඩියෝ එකකුත් දාන්නම්. වීඩියෝ එක. ඒකත් බලලා ඔයාලට සැටිස්ෆයි කරගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් අපිට කෝල් එකක් දීලා මේ මැෂින් එක ගෙන්න ගන්න. ඔයාලට ඇවිල්ලා බලලා ගන්නත් පුළුවන්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ඇත්තටම කිව්වොත් කාලය අඩුවෙන් ශ්‍රමය අඩුවෙන් ඇත්තටම කුරුඳු ගහක් තලා ගන්න පුළුවන්. මම දැන් දාන්නම් ඔයාලට කට්ටිය දෙන්නෙක් තමයි මෙතන තාන්නේ කුරුඳු ගොඩක් තලනවා මේ එක මැෂින් එකකින්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලයිෆ් ටයිම් වොරන්ටි එකක් දෙනවා දෙකටම. කිසිම බය නැතුව ගන්න පුළුවන්. අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. එතකොට මේ දවස්වල කුරුඳු තලනවා ඕන ලොකු ගහක් දාන්න පුළුවන්. අය ඔයාලා කියන්නේ විශ්වාස කරන්නේ මෙන්න මේ ගාන ලොකු ගහක් දාලා තලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ගාන කිසිම ප්‍රශ්න නැතුව දාන්න පුළුවන්. හරි. ඔයාලා දැන් එහෙනම් එහා පැත්තේ වීඩියෝ එකට යන්න. මම වීඩියෝ එක දාන්නම් අපේ කස්ටමර්ස්ලා වගේ මේ මැෂින් එකෙන් වැඩ කරන විදිය. හරි. හරි. කට්. වසර ගන්න තියෙන්නේ කිසිම ප්‍රශ්න නැහැ. barang dia අපේ contact number එක තමයි 074 328 33 98 කියන නම්බර එක. තව එකක් තියෙනවා 077 50 98 807. මේ නම්බර් දෙකට කෝල් එකක් දීලා ඔයාලට මැෂින් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට මේකට ඇවිල්ලා බලන්න පුළුවන්. හරි මේ ජානියා වලොග්ස් YouTube channel එකේ සමුගන්නවා. මැෂින් එකක් ඕන නම් කතා කරලා අපේ කෝල් එකක් දෙන්න. අනිවාර්යයෙන්ම ජානියා වලොග්ස් YouTube channel එක subscribe කරන්න. එකතු වෙන්න. bye.